අනන්ත බුදු ගුණ අනන්තයක්සේ පීඩාකාරී දෙයක් තියෙනවා නම් වේදනාකාරී දෙයක් තියෙනවා නම් අසහනයක් ගෙන දෙන දෙයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න. ඔච්චර වෙන මොකද්ද කරන්නේ? අර ඇඟේ සරව ගෙඩියක් තිබ්බහම හරි කැක්කුමනේ බින්න ඕක මිරිකලා අයින් කරන්න. සුද්ධ කරලම දාන්න. පුදුම සහනයක් දැනේ. කවුද මේවා දේශනා කරන්නේ? බුදුවරු. නේ අර ඉන්නම බැරි නම් මොකද කරන්න ඕන? ඒ අර නිකං ගෙවන කාලේ බොහොම හුදකලාවෙන්ට සංසාරේ කරපු පින් කුසල් පිටිපස්සෙන් එනවනේ. නිස්කාරණේ ජීවිත නාස්ති කරගන්නේ නැතුව පුරුදු වෙන්න විවාහයට කසාදයට ප්‍රථම ඉඳන් ඔය මම අර කියපු විදිහට ජීවත් වෙන්න මොන විදිහටද මම ඒ කරුණ ටික ආයේ කියනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට ඔය කටක් කරලා කුණුහරුපයක් කියන්න එපා. පුරුදු වෙන්න ඔය මාසයකට සැරයක් එක ළමයෙකුට අර බැරිද කොපි පොතක් එහෙම අරගෙන දෙන්න. මේ අපේ මේ තරුණ මහත්තුරුන්ට මේවා කරන්න පුළුවන්. රුපියල් 150ක් විතරයි. මාසයකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න. පින් සිද්ධ වෙනවා. කොච්චර වටිනවද? මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවනේ එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ලියන අකුරක් ගානේ කාටද පින් සිද්ධ වෙන්නේ? අපිට ආශිර්වාද කරයි. මේවා ටික එක්කහු කරගන්න. මේවා ටික හරි ගස්ස ගන්න. මෙහෙම හැදිලා වර්ධනය වෙන පෝෂණය වෙනකොට කවදාවත් හිතකින්වත් අකුසලයක් වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කොල්ල දවසක් ඉස්කෝලේ ඉරලා එනකොට අර බීම බෝතල් දෙකක් අරගෙන ආවලු. ඇවිල්ලා ෆ්‍රිජ් එකෙන් දාලා කිව්වලු කිසි කෙනෙක් මේ දෙකට අත තියන්න එපා. ඇයි කොල්ල හැමදාම කොල්ල කන්න කලින් බුදුහාමුදුරුවන්ට බීම වීදුරුවක් පූජා කරනවා. බලනකොට මේ අවුරුදු 17 කොල්ල බණ අහනවා. හැමදාම හැන්දෑවටත් බුදුහාමුදුරුවන්ට ගිලම්පස දෙනවා. රෑ නිදා ගන්න කලින් බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියලා තමයි කොල්ල නිදාගන්න. තාත්තා කියනවා හාමුදුරුවනේ මේ කවදාවත් මේ තුන් හිතකින්වත් හිතපුව නෙමේ. මේ තුන් හිතකින්වත් වෙච්ච දේවල් නෙමේ. මොකක්ද මේ වෙනස? ජීවිතේ පුරුදු වෙන්න බුද්ධවත කරන්න. බුදුහාමුදුරුවන්ට හොඳට සත්කාර කරන්න හුරු වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔය හිතවලට කවදාවත් අකුසලයක් එන්නේ. කවදාවත් ද්වේෂයක් එන්නේ. තරහවක් වෛරයක් නම් පින්නතුනේ කවදාවත් එන එකක් නැහැ. ඇති වෙන එකක් නැහැ. පොඩි කාලේ ඉඳන් හැඩ ගැහෙන්න. පොඩි කාලේ ඉඳන් හුරු වෙන්න. මදුරුවෙක්වත් මරන්න එපා. කිසි කෙනෙකුට මේ නියපිටකින්වත් හානියක් කරන්න එපා. මොකද අර මේ අපි මේ කරන හැම එකක්ම කාට හරි රිද්දුවා නම් ඒක අපිට මොකද වෙන්නේ? ඒක අනිවාර්යෙන් අපි රිද්ද ගන්නවා. කාට හරි බැන්නා නම් ජීවිතේ බැනුම් අහන්න වෙනවා. වෛර කරන මිනිස්සු තමයි වෛරයට භාජනය වෙන්නේ. ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සු තමයි ඊර්ෂ්‍යාවට භාජනය වෙන්නේ. හරියට මේ ඊර්ෂ්‍යාව කැතකම කියන එක හමුදුරන්නේ ගම්වල තියෙනවා. අර අස්සසුම හම්බෙනවද මේ පැතිවල? අර සමෘද්ධිය කියලා දෙන්නේ. මරණව කවදා හරි අස්සසුමින්ද බලන්නකො. ඇයි
මේ පැතිවල ඉන්නවද අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගාන කවුරු හරි නැතුව ඇති. ඕම් මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවල ආවායි කියලා. මෙලෝ වැලි චාත්‍ය කදින්න බෑනේ කානුවක ඉඳන්. ඊරිසියා ළමෙක් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ පිට කට්ටිය නෙමෙයි කවුද? අයියාගේ අයියලා අක්කලා පවුලේ උදවිය. පිට මිනිස්සුන්ට මොකද්ද තියෙන රුදාව? අපේ ළමයි විභාගයෙන් පාස් වුණාට පවුලේ උන්ට තමයි ඒවා දරන්න බැරි. මුදිතාව තියෙන්න ඕනේ. මුදිතාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. අනේකට හරියනකොට සතුටු වෙන්න පුරුද්දක් තියෙන්න ඕනේ. ජීවිතේම කරන්නේ පද හදන එකයි, ගතු කියන එකයි, කේලම් කියන එකයි, අනේක පෙළන එකයි, පීඩාවට පත් කරන එකයි, අපහසුතාවයට පත් කරන එකයි, ලැජ්ජාවට පත් කරන එකයි. වෙන මොනවාද කරන්නේ? මිනිස්සෙගේ වැරද්දක් දැක්කම මේ මිනිස්සයාගේ හිතක් හැදෙන්න මොකක් හරි කියලා තියනවද? පෙළලා තියනවද තව? දැන් ඔය ගම්වල කොල්ල හාමුදුරනේ බීඩිය සිගරට් එකක් බොනවා කියමු කොහාට හරි වෙලා. ඔය සමහර නැන්දලා ඉන්නවා දැක්කොත් එහෙම කියන්නේ කුඩු ගහනවා නෙමෙයි විකුණනවා කියලා කියන්නේ. කනවා ගම් පිටි. ගිනි තියනවනේ මෙව්වා සේරම. කවදාවත් එහෙම කරුණාවන්ත සිතකින් සිතවිල්ලකින් බලලා තියෙනවද? නැහැ. ඔව් මෙහෙත් ඉන්නවද අර පොඩි උන් ඔය අවුරුදු 17 18 බයිසිකල් ගත්තාම ඉමක් කොනක් පේන්න නැතු යන්නේ. කටක් කරලා කියනවනේ මෙවුන් හැප්පෙන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද? යටවයන් කියලා කියන්නේ. හිතවල තියෙන කැතකම වෙන මොකද්ද? මනුස්සයෙකුට සතක් ශාන්තියක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මනුස්සයෙකුට ආශිර්වාද කරන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. වැරදි හොයන්න ගතු කියන්න කඩා පයින්න කණ්ඩ පාත් වෙන්න ඕක බල්ලෙක් තව බල්ලෙකුට හම්බුනහම මොකද කරන්නේ? සෙස්සාන්ති කරනවද කණ්ඩ පයින්නවද? ඒ හින්දා දැම්ම බලු වැඩ කරන්න එපා. කණ්ඩ පයින්න ඕන තරම් ආත්ම තියෙනවා. අකුල් හෙලන්න ඕන තරම් ආත්ම තියෙනවා. අනිකගේ එක දැහැ ගන්න. දැන් බල්ලෝ දෙන්නෙකුට එකපත් ගොඩක් දාපුවම මොකද වෙන්නේ? පාඩුවේ කනවද මරා ගන්නවා. මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති? මේ එක අම්මගේ තාත්තගේ දරුවෝ එක ඉඩමට කඩමට මොකද කරන්නේ? අද කියමු බලන්න බල්ලොන්ගේ අපේ තියෙන වෙනස. එකටම නෙමෙයිද ඔය මරා ගන්න. ඒ බලුකම් කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මනුෂ්‍ය ආත්මය තුල පුරුදු වෙන්න. වෙනදෙනි මම මේ ධර්ම දේශනාව වැඩි වෙලා තියන්න දැන් පැයක් ඉවරයි. සබ්බ පාපස්සා කරන. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. සියලු පව් වලට ප්‍රතිඵලය තමයි හාමුදුරනේ කුරුණෑගල වත්තක ජේ.පී. කලබල කාලේ අර ඒ කාලේ දඩේම යනවනේ. බල්ලොත් කුසි ගන්නලා තමයි දඩේම යන්නේ. වත්තේ මහත්තයාගේ බංගලාව තියෙනවා වත්ත මැද්දේ මුරවාඩියේ තියෙනවා ඉස්සරහ. අර මිනිස්සයා මොකද කරන්නේ? බල්ල උසි ගන්නගෙන ගිහලා කලවැද්දේ මොකක් හරි ඉත්තෑවෙක් මීමින්නේ පතුරු ගහගෙන එන්න ඇති. ඇවිල්ලා උයලා. හොඳ මෙහෙම කියනකොට මතක් වෙන්නේ නැති අපේ ගමේ හවලාවයි කියලා වැත්තන්ට. ඒ කාලේ අර වාඩි කියලා කියන්නේ වාඩියනේ බිමනේ උයන්නේ. ඒ කාලේ ගෙවල් වල ලිප තියෙන්නේ බිම. කොහොම හරි අර බල්ලා ඒ හිටපු බල්ල ගොඩෙන් එක බැල්ලියෙක් අර මිනිස්සයා නාගෙන එනකොට අර මස් සට්ටිය කාලා. අර මිනිහා දැක්ක බැල්ලි කටල ගන්නවා. මොකද කරේ? හාමුදුරුවනේ බැල්ලි අරගෙන බැල්ලිගේ කකුල් දෙකෙන් සමහර කොල්ලෝ ඉන්නවා පුදුම විදිහේ බල්ලොන්ට ගහනවා. පෙන්නන්න බෑ. බල්ලගේ ඇඟට රදිඤ්ඤා කරලා දානවා. ඒ තියෙන තිරිසන් ගති සංසාරේ කවදානම් ආයෙ පින්නතුනේ මේවා ගෙවන්නද? පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න. මදුරුවෙක්වත් මරන්න එපා. ඒ වගේ ප්‍රතිඵල අපිට ආපහු වෙනවා පින්නතුනේ පෙර කරපු අකුසල්. පුළුවන් තරම් වලකින්න වචනකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. අර මිනිස්සයා
බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලගෙන ළඟ තිබ්බ පොල් ගහේ ගැහුවා. පළවෙනි පාර ගහලා දෙවෙනි පාර ගහනකොට බඩේ හිටපු පැටවු සීස්සීකට විසික්කා වෙලා. ගානක්වත් නැහැ. අර බලන්නකොනේ කර්මයේ තියෙන මහත. ඔය කියනව නේද නූලෙන් බේරුණා කියලා. ඒ පෙර කරපු කුසල් හිතපු නැති විදියට උනා කියනවනේ පෙර කරපු අකුසල්. ඔය දුක් විඳින්න වෙන්නේ එහෙමයි. අර වත්තේ මහත්තයාට එනවා පාර්සලයක්. පාර්සලේ දෙන්නේ වාඩියෙන් තමයි ගිහින්දේ. කොල්ල පාර්සලේ අරගෙන බංගලාව ළඟටම ගිහිල්ලා කොල්ල මොකද කරේ? මේක ඉඹලත් බැලුවා. මුට මේක දෙන්න හිතෙන්නේ. කොල්ලට හිතෙනවා මේක කඩලම බලන්න ඕන. මොකද කරන්නේ? පින්නතුනේ කර්මයක මහතර බංගලාවට ආව පාර්සලේ මේ පැටියා වාඩියට අරගෙන ගිහිල්ලා කඩනවා. මොකද්ද ඇතුලේ තිබ්බේ? බෝම්බයක්. අර ડોක්ටර් කෙනෙක් විස්තරය කිව්වේ කියනවා හාමුදුරුවනේ දවසක් බංගලාවට යනකොටලු බැල්ලි ගහේ ගහලා බඩේ හිටපු පැටවුගේ අර කෑලි එල්ලි තිබ්බලු ජනෙල් කූරුවල. හාමුදුරුවනේ මේ කොල්ලගේ මොළ කෑලි තිබ්බලු බිත්තිවල. මේ හැම එකක්ම මදුරුවෙක්වත් මරන්න එපා කියන්නේ ඒකයි. අනෙක පීඩාවට ලක් කරන්න එපා. අනෙක අපහසුතාවයට පත් කරන්න එපා. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මේ මනුෂ්‍යාත්භාවය. ක්‍රෝධය නැති කරන්න පුළුවන් එකම ආත්භාවය මොකක්ද? මැරෙන්න කලින් තරහ නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. අවසාන කාරණය. ගෙවල් වල අම්මා තාත්තා එක්ක ඉන්න තියෙන වෙලාව එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා. මට ආයි මීට වඩා කියන්න තේරෙන භාෂාවක් නැහැ. දූ දරුවෝ එක්ක බත් කාලා බුදිය ගන්න තියෙන වෙලාව මට මේ හමුදා කඳවුරත් ළඟ තියෙන හින්දා මේක කියලාම දාන්න හිතෙනවා. ආයි ගිරිතලේ බණ වලට කියන එක්කුත් නැහැ. මේ මට කොහෙද හමුදා කඳවුරක දේශනාවකට ගියා. කොහොමත් මේ ආයතනයේ ප්‍රධානිය නිරන්තරයෙන් පවුල් වලින් පැමිණිලි එනවනේ. කියන හාමුදුරුවනේ මම කියපු විදිහටම කියන්න. මෙවුන් ගෙදරට පඩියවත් දෙන්නේ නැහැ. කවුද කියන්නේ? ඒ සීෝස කියන්නේ. හාමුදුරුවනේ බිරින්දෑවරු කතා කර කියනවා මොනවාද? ආවට ගෙදර ඉන්නේ නැහැ. ගොඩක් හමුදාවේ මහත්තුරු ගමට යනකොට අර හාවු වගේ ඉන්නවනේ ගම් වල බලාගෙන මොනා කරන්නද? අර හන්දියට යනවා බස් එකට එක්කන් එන්න. ඔච්චර තමයි වැඩකට කියලා කරන්නේ. අර දවස් 9-10 ඉන්නේ මිනිහත් එක්ක. සමහර ඔය සීෝසර්ලා කියලා තියෙනවා හාමුදුරුවනේ බිරිඳ බත් එක බෙදලා බලාගෙන ඉන්නවා රෑ කණ්ඩ ගෙදර එනකම්. කෙලලාත් පැලිලලු ගෙදර එන්න. අවසානයේ වැඩට යන්න අල්ලපු ගෙදර රුපියල් 2000 ඉල්ලා දෙන්නේ කවුද? බිරිඳ. අවුරුදු 16ක් හමුදාවේ. තව වෙනකන් උළුවස්සේ මුරට බිත්ති බැඳලා නැහැ. ලෝන් ගත්තලු. මට මේක කැම්ප් එක ඇතුළේ වයි කියා ගන්න තිබ්බනම් තව ටිකක් හොඳට කියන්න තිබ්බා. මොකටද ලෝන් අරන් තියෙන්නේ? අර දෙනකමට ගත්ත මිසක් ඌමනා කරපු දෙයක්වත් නැහැ අන්තිමේට. පඩිය 60-70ක් හම්බුණාට ළමයාට මස් කිලෝ එකක් ගේන්න වෙලාවක් නැහැ. ඇයි ලෝන් එකට කැපෙනවද? මේක තමයි කොතනත් කතන්දරේ. ජීවිතේ පුරුදු වෙන. දරුවොත් එක නාන්න කණ්ඩ නිදා ගන්න තුරුල් කරගන්න තියෙන වෙලාව එකදු පිටස්තරයක් වෙනුවෙන් ගෙවන්න එපා. බිරිඳ එක්ක උයන්න කණ්ඩ කතා කරන්න ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය සමහරක් තරුණයෝ කියනවා මම ගියේ නැත්තම් එතන ඒක වෙන්නේ නෑලු. අපි ගියේ නැත්තම් උන්ට පෙවෙන්නේ නැද්ද? එහෙම එකක් නෑ. ඕකට කියන්නේ මෝඩකම කියලා. අපේම ප්‍රේයන් අමතක ගිහිල්ලා කොහෙවත් යන මිනිස්සු සතුටු කරන්න ගියපුවාම අන්තිමේට කවුද ඉන්නේ?
මොකක් හරි වුණාම අම්මයි තාත්තයි බිරිඳයි විතරයි පින්නතුනේ. වෙන කිසි කෙනෙක් නැහැ. ඔය නිකන් කකුලක් එහෙම කඩාගෙන බලන්නකො මං කියනවට. කවුරුවත් ඉන්නවද? අම්මයි තාත්තයි බිරිඳයි විතරයි. තියෙන එකක් විකුණලා හරි අපිව නඩත්තු කරන්න එමින්. ඕක ඉතින් තේරෙන්නේ මොකක් හරි වුණාට පස්සේ හොඳේ. ඒ හින්දා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත් භාවය තුල හරි හොඳට ඉන්න. සත්පුරුෂෝ විදියට ඉන්න. කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න. එපා වෙච්ච අප්පිරිය වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අයින් කරලා දාන්න පිදී යුත්තම් පුදන්න. හොඳ මිනිස්සු විතරක් ඇසුරු කරන්න. කවදාවත් ඇසුරු කරන්න එපා අනේක ගැන අපිට ඇවිල්ලා කේලම් කියන මිනිස්සු. කවදාවත් ඇසුරු කරන්න එපා අනේකගේ ඇද අපිත් එක්ක කියන මිනිස්සු. මතක තියාගන්න ඕන හොඳ. කවදාවත් ඇසුරු කරන්න එපා අනේකගේ වැරදි අපිත් එක්ක කියන මිනිස්සු. ඒ මිනිස්සු ඊළඟ තප්පරේ මොකද කරන්නේ? අපේ වසේරම අනිකට කියනවා. ඔය සමහර අම්මලා තාත්තලා කියනවනේ කියන්නේ නැද්ද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. අපූර්වට කියනවා. මේ දරුවා හදප් මේ සමහර ළමයි කියනවා හාමුදුරුවනේ මේ අප්පිරිය වෙලාලු ඉන්නේ. සමහර ළමයි කියනවා හාමුදුරුවනේ තිත්ත වෙලා ඉන්නේ ඇයි? ඒකේ තරම කොච්චරද කියලා කියනවා නම් ඒ ළමයි කියනවා අම්මටයි තාත්තටයි සාප කරනවා. දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ පින්නතුනේ ක්ලාස් පීස් එකට දීලා ඊට පස්සේ ඉස්කෝලේට ඕන ටික දීපුවාම සියල්ල හරි කියලා. අර තරුණිය මට කියනවා හාමුදුරුවනේ දරා ගන්න බෑ හෙට පන්ති කාඩ් එක ගන්න සල්ලි ඕනේ. තාත්තා අම්මා දෙන්නම රුස්සන්නේ කොච්චර දරුව මානසික වැටෙනවද? කොච්චර ඔය අවදියේ අවුරුදු 13ක 14ක 15ක 16ක ළමෙක් අය කවදා හදන්නද? අවුරුදු ඔක තේරෙයි අවුරුදු 18 පෙන්නට පස්සේ මේක ඉවරයි ඊට පස්සේ. ඒ හින්දා මේ අවුරුදු 8ක් විතර තමයි අපිට තියෙන්නේ දරුවෙක්ගේ පැත්ත හදාගන්න. මුළු මහත් රටක ජාතියක අනාගතයක් ඉරණමක් තීරණය කරන්න ඔය ගෙදරි මම මෙහෙම දේශනා කරේ. පවුල හරි වැදගත් පින්නතුනේ නිවන් දකින්න. පවුල හරි වැදගත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ පැතිවල නැත්තර ඕන තරම් ළමයි ඉන්නකොට මොකේටද ක්ලිනික් එකට බෙහෙත් ගන්න පයින් යන අම්මලා තාත්තලා නැද්ද බස් එකට? ඕන තරම් ඉන්නවා. පවුල හරි වැදගත්. මතක තියාගන්න මේ සංසාර ගනුදෙනුවක් එක්ක ගිහිල්ලා විමුක්තිය ලබා ගන්න. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? ඔය නිවන්ම ගහුරන ප්‍රබල කාරණයක් තමයි පින්නතුනි ව්‍යාපාදේ කියලා කියන්නේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ මොකක් එක්කද? කේන්තියෙක්, තරහවෙක්. දැන් මෙතන ඉන්න කාටද කේන්තියක් නැත්තේ? ඔන්න මෙතන බලන්නත් පුළුවන් දැන්. ඔය ඉන්න පොඩි එකෙක් කෑ ගහන්න පටන් ගන්න ඕන. කාටද කේන්තියන්නේ? පොඩි එකාටද අපිටද? මොකද යාර පොඩි උන් කෑ ගහනකොට අපි කුලප්පු වෙන්නේ. නිකමටවත් කෑ ගහන්නේ නැද්ද? බලා ගන්න තිබ්බොම. වැඩිපුරම ඇවිස්සෙන්නේ මේ තරුණ මහත්තුරුද ඔය වයසක අම්මලාද? කණ්ඩ වගේ බලනවා පොඩි එකාගේ අම්මා දිහා. අර බනහන එකට බාධාවක් වුණා වගේ. දැන් මම මේ කාරණේ දේශනා කරන්නේ අර පවුල ගැන කියනකොට ඔය ඇත්තෝ හිතනවා ඇති හාමුදුරනේ අපේ ගෙවල් වල ඔය කියන විදිහට ඉන්න බෑ, අපිට සහයෝගයක් නැහැ. අපිට ඒ විදිහට ඉන්න බෑ.
මතක තියාගන්න. අචාන්චා හාමුදුරුවන්ගේ ගෝලය ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ අර භාවනා කරනකොට අල්ලපු ගමේ සද්දයක් තිබිලා මියුසිකල් එකක් හරි මොකක් හරි ඒකේ සද්දේ වැඩි. ඇවිල්ලා හාමුදුරුවන්ට පැමිණිලි කරනවා අපිට භාවනා කරන්න විදියක් නැහැ සද්දේ වැඩි. හාමුදුරුවෝ අහනවා ഘോഷාවේ ස්වභාවය මොකද්ද? මොකද්ද ഘോഷාවේ ස්වභාවය? ഘോഷාව වෙන මොකද්ද? ഘോഷාවේ ස්වභාවය තමයි ഘോഷාව. හැම එකකම ස්වභාවය අඳුරගන්න. බිරිඳගේ ස්වභාවය අඳුරගන්න. ഘോഷාවේ ස්වභාවය ഘോഷාව නම් බිරිඳගේ ස්වභාවය ඔය දැනට පේන්න තියෙන එක. ඔය අප්‍රිය වෙලා තියෙන එක. ඔය මේ පැතිවල ගෙවල් වල එකට එක කියනවද නැහැ? බොහෝ ගෙවල් වල එකක් කියවොත් අනිත් පැත්තට 60ක් විතර කියලා නවත්තන්න. ඊට පස්සේ සුමාන ගාන පෞල් ප්‍රශ්න. ජීවිතේ පුරුදු වෙන්න. හැම පුද්ගලයෙකුගේම හැම දෙයකම ස්වභාවය අඳුර ගන්න ඕනේ. පෞකාරයාගේ ස්වභාවය මොකද්ද? දැන් මේ වෙනකොට මේ අම්මලාට තමන් කසාද බැඳලා ඉන්න තාත්තලා කී පාරක් කුණු හරපෙන් බැනලා තියෙනවද? මේ පැතිවල සමහරට නැතුව ඇති බොහෝ පැතිවල එහෙමයි. මේ හැම අම්මා කෙනෙක්ම වේසි කියලා බැනුම් අහලා ඇති. නැද්ද? නැතුවත් ඇති සමහරට මං කියන්නේ. මේ පැතිවල බොන්නේ නැති හින්දා ඔයත් දන්නේ නැහැ ඒවා. ඔක බොන පැතිවල ටිකක් වැඩිපුර තියෙනවා. ඒක මොකක්ද මේ මිනිස්සයාගේ? ඒක අපි මොනා කරන්නේ? ඒක ස්වභාවය. ගොඩක් පෞල් ප්‍රශ්න තියෙනවා හාමුදුරුවනේ මේ අනියන් සම්බන්ධතා කියන අර වෙන කට්ටිය හොයාගෙන යන්නේ. මේ පැතිවල එහෙම නැතුව ඇති බොහෝ පැතිවල හරියට තියෙනවා. කොච්චරද කියනවා නම් දැන් මේ මම කාරණා දෙකක් කියනවා මේ දෙක පුළුවන් නම් තේරුම් ගන්න ඕනේ. මේ විදිහට ගියාට පස්සේ තැන් වලට ගියපුවාම දැන් මේ අම්මලාගෙන් එහෙම ඇහුවොත් කේ හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. බහුතරයක් අම්මලාගෙන් අහපුවාම කියනවා හාමුදුරනේ දරුවෝ හින්දා ඉන්නේ කියලා. සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ එළියට hina වෙලා කතා බහ කරලා චේන් මුදුමාල බ්‍රේස්ලට් පල්ලු කරාම්බු දාලා හිටියට ඒවා ගිනි ගන්නවා ඇතුලේ. බිරිඳයි ස්වාමියයි බත් කටක් ආපු කාලයක් මතක නැහැ. ස්වභාවය හොඳටම තේරුම් ගත්ත ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක කෙනෙක් මට කතා කරනවා. හාමුදුරනේ අපේ මහත්තයාගේ පොඩි හුටපටයක් මට අහු වුණා. මේ මට කලකිරලා හිටියේ මට එපා වෙලා හිටියේ. හැම එකකටම මෙහෙම තමයි. එහෙම මාසයක් විතර ඉන්නකොට හාමුදුරුවන්ගේ බණක් අහන්න ලැබුණා. 4-5 ගමනකට වැඩියෙන් ඇහුවා. හාමුදුරුවෝ කියනම හින්දා පහවදා උදේ ඉඳන් නැගිටලා පටන් ගත්තලු මොකද්ද? මම ඉතින් කියන තරම් ලේසි නෑ කරන්න. ඒ හින්දා නමුත් අමාරු දේවල් කරනකොට ඒ වගේ ප්‍රතිඵල බොහොම දීර්ඝකාලීනයි. අමාරුවෙන් නමුත් කරොත් අර සිංහල බෙහෙත් බොණ්ඩ ටිකක් අපහසුයි. ඒවා ටිකක් කරදරකාරී. නමුත් ලෙඩේ නිට්ටාවටම හොඳ වෙනවා. ඒ වගේ තමයි. ඔය මහත්මිය කියනවා හාමුදුරුවනේ වෙනදට වඩා මහත්තයාට ලං වුණාලු. හිතකින් නෙමෙයි. වෙනදට වඩා සත්කාර කරාලු. සත්කාරවල කෙලවර කොච්චරද කියනවනම් වඳින්නත් හිතුනලු. වැඳලත් දැම්ම කිව්වා. සති 3ක් විතර මේවා කරලා දවසක් මහත්තයාට පෙනිපෙනීම ෆෝන් එකේ කෝල් එකක් එනවලු. මහත්තයාට පෙනිපෙනීම කෝල් එක සයිලන්ට් කරලා අනිත් පැත්ත හැරෙවවලු. අර මිනිහට තටුපුරු කරන්නේ නැද්ද? සද්ද නැහැ. මං ඇහුවා කොහොමද ඔහොම හිටියේ? හාමුදුරුවනේ මිනිහාගේ තියෙන පජාතකමට මම මොනා කරන්නද කියලා ඇහුවා. බලන්න අවබෝධය.
එච්චරයි කිව්වේ. බිරිඳක් විදිහට ඔය හාමුදුරුවෝ කියන විදිහට මම දැන් කරන්නේ මගෙන් කෙරෙන්න ඕන ටික තමයි මම මේ කරන්නේ. බලාපොරොත්තු වෙන කිසි දෙයක් නැහැ. හාමුදුරුවනේ වෙනදට වඩා මම හොඳට සත්කාර කරනවා. දවසක් මිනිස්සයා අසනීප වෙලා ඉන්නකොට අරගේ කෝල් එකක් එනවලු ආයේ. ෆෝන් එක ආන්සර් කරාලු. ආන්සර් කරලා කිව්වලු මම මේ වයිෆ් කතා කරන්නේ මහත්තයාට ටිකක් අසනීපයි පස්සේ කෝල් එකක් ගන්න කියලා. කාටද කියලා දෙන්නේ? අර අනියම් භාර්යාවට. දැන් මිනිස්සයා නැගිට්ටට පස්සේ අනියම් භාර්යාව කියන්න ඇතිනේ මෙහෙම එකක් වුණා නෝනා ෆෝන් එක ඉස්සුවා කියලා. අර අක්කමට කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිහට මැහිතෙල් බොණ්ඩ හිතලලු තියෙන්නේ. ඇයි? ජීවිතේ ඔය අපි කරන වැරදි ගැන පසුතැවෙන දවසක් එනවා. පශ්චත්තාප වෙන දවසක් එනවා. හැබැයි එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? හරි. දැන් ඔය ඇත්තන්ට මේක දරා ගන්න බැරි නම් මේක අනෙකගේ තියෙන අසත්පුරුෂකම නිසා අපේ තියෙන සත්පුරුෂකම නැති කරගන්න නම් අවශ්‍ය. මොකද කරන්න ඕන? අර හාමුදුරනේ මණිකණ්ඨ ජාතකේ මොකද්ද කියන්නේ? නාගයා හැමදාම එනවා. බයට මොකද උනේ? බාල සහෝදරයා මම බොහොම කෙටියෙන් කියන සහෝදරයා කියනව නෙමෙයි. ඔය ණය එන එක නවත්ත ගන්න පුළුවන් නාගමාණි කිල්ලපන් කියලා. ඉල්ලන දවසක් කිල්ලුවා දෙකක් කිල්ලුවා තුනක් කිල්ලුවා හතරක් කිල්ලුවා පහක් කිල්ලුවා දවස් 6ක් කිල්ලුවා අන්තිම නාගයා පැත්තටවත් ආවේ නැහැ. ආයෙ ෂොක් එකයි. අර ආයෙ අහනකොට කියන ආයෙ මොකද අවුලෙන් ඉන්නේ නැහැ. අර හැමදාම ආපු නාගයා දැන් එන්නේ නැහැ. ගෙවල් වලටත් ඕක තමයි තියෙන්නේ. අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑණි එක දවසක් ආපු නැති වුණාම මෝල් ගහ ඇඟට පෙරලා ගන්නවා. ඇයි? අම්මලා හුරු වෙලා ඉන්නේ. ඒවනම් පත්තියන් වෙලා ඇත්තේ හොඳට දැන්. කිසි වෙනසක් නැහැ. අර ඒක නැතුව බෑ වාගේ නිකන්. අර ඔය පුරුදු වෙන්න එපා. මොක වුණත් මිනිස්සයනේ කියන්න පුරුදු වෙන්න එපා. මොක වුණත්